හේතුවක් ඇතුව හෝ නැතුව දුකින් ඉන්න ඔබට සතුට හොයාගන්න මේ වීඩියෝ ප්‍රයෝජනවත් වේවි. ඔබ දන්නවද අපේ මොළයේ තියෙන හෝමෝන වර්ග 4ක් ගැන? ඔබ අහලත් ඇති. මේවට කියන්නේ සතුටු හෝමෝන කියලා. හැම කෙනෙක්ම මේ ගැන දැනුවත් වෙලා ඉන්නව නම් ගොඩාක් මානසික ප්‍රශ්න මිනිසුන්ගෙන් ඈත් වෙලා යාවි. අපි එදිනෙදා කරන කියන දේවල් වලින් අපේ මොළයේ සතුටු හෝමෝන වර්ධනය වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ බැලුවම ඔබට තේරේවි. සතුටු හෝමෝන වර්ග 4 තමයි ඩෝපමීන්, සෙරොටොනින්, ඔක්සිටොසින්, එන්ඩෝෆින්ස්. මේ තමයි ඩෝපමීන් හෝමෝනය වර්ධනය කරගන්න පුළුවන් ක්‍රම. කුඩා ඉලක්ක අත්පත් කර ගැනීම, අපි කැමතිම සින්දුවකට සංගීතයකට ඇහුම්කන් දීම, දිනපතා ව්‍යායාම කිරීම, කුඩා ජයග්‍රහණ සැමරීම, ඒ විතරක් නෙමෙයි රසවත් කෑමක් කන විටත් වර්ධනය වෙන්නේ ඩෝපමීන් හෝමෝනය. එතකොට කොහොමද සෙරොටොනින් හෝමෝනය වර්ධනය වෙන්නේ? උදෑසන හිරු එළියට නිරාවරණය වීම, භාවනා කිරීම, සෞඛ්‍යමත් ආහාර රටාවකට හුරු වීම, දිනපතා ව්‍යායාම කිරීම වැනි දේවල් වලින් සෙරොටොනින් හෝමෝනය වර්ධනය වෙනවා. ඔක්සිටොසින් හෝමෝනය තමයි ආදරණීයම හෝමෝනය. අපි ආදරය කරන පුද්ගලයන් වැළඳ ගැනීම, ආදරණීයයන් සමග කාලය ගත කිරීම, එකිනෙකාට කාරුණික වීම, සුරතල් සතුන් බලා ගැනීම වැනි දේවල් වලින් වර්ධනය වෙන්නේ ඔක්සිටොසින් හෝමෝනය. 4 වෙනි හෝමෝනය තමයි එන්ඩෝෆින්ස්. එන්ඩෝෆින්ස් හෝමෝනයට පුළුවන් අපේ ආතතිය පළවා හරින්න. අපි කාත් එක්ක හරි හොඳට hina වුණාම, දුවනවා වගේ ව්‍යායාමයක් කළාම, සැර කෑමක් කෑවහම මේ හෝමෝනය වර්ධනය වෙනවා. ඒ වගේම තමයි අපි කරන කලාත්මක නිර්මාණ වලින් වර්ධනය වෙන්නේත් මේ හෝමෝනය. අපි එහෙමනම් දැන් බලමුද ගෘහණියක් වන මීනා හැමදාම සතුටින් ඉන්නේ කොහොමද කියලා. මීනට ඉන්නෝ පාසල් යන වයසේ පුතෙක්. ඒ වගේම මීනාගේ සැමියා හැමදාම උදේට රැකියාවට යනවා. මීනා හැමදාම උදේට තමන්ගේ ස්වාමි පුරුෂයාට සහ දරුවට රැගෙන යන්න කෑම හදනවා. ඔවුන් වෙනුවෙන් හදන සෞඛ්‍ය සම්පන්න ආහාර වේල ගැන මීනා කලින් දවසේම සැලසුම් කරනවා. ඉතින් ඇය හැමදාමත් උදේට මේ කාර්යය කරන්නේ ඉතාමත් ආදරයෙන් නිසා ඔක්සිටොසින් හෝමෝනය වර්ධනය වෙනවා. ඒ වගේම ඉතාමත් හොඳින් සැලසුම් කරලා මීනා මේ කාර්යය නිම කළාට පස්සේ මීනාගේ මොළය තුළ ඩෝපමීන් හෝමෝනයත් වර්ධනය වෙනවා. ඉතින් මේ රසවත් ආහාර වේලත් අරගෙන මීනාගේ ස්වාමි පුරුෂයාත් දරුවත් ගෙදරින් පිට වෙන්නේ උණුසුම් හාදුවක් මීනාට තිලින කරලා. ඒත් එක්කම ආයෙත් මීනාගේ මොළය තුළ ඔක්සිටොසින් හෝමෝනය වර්ධනය වෙනවා. ඉතින් අපි හිතමු ඊළඟට මීනා එයා ආසම පළතුරු යුස වීදුරුවක් බොන ගමන් උදෑසන හිරු එළිය ලබා ගන්නවා කියලා. ඒ වෙලාවට සෙරොටොනින් හෝමෝනය මීනාගේ මොළය තුළ වර්ධනය වෙනවා. ඊළඟට මීනා එයා ආදරයෙන් රැක බලා ගන්න මල් පැලවලට වතුර දාන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ කාර්යය කළ ඉවරුණාට පස්සෙත් සෙරොටොනින් හෝමෝනය තමයි වර්ධනය වෙන්නේ. මීනා ගෙදර ඉන්න ගමන් කුඩා රැකියාවක නිරත වෙනවා. ඉතින් මේ රැකියාවේ කාර්යයන් සාර්ථකව නිම කළාට පස්සේ ඩෝපමීන් හෝමෝනය වර්ධනය වෙනවා. ඊළඟට මීනා එයා ආසම කරන කතා පොතක් නිදහසේ කියවන්නයි සූදානම් වෙන්නේ. මේ වෙලාවටත් වර්ධනය වෙන්නේ ඩෝපමීන් හෝමෝනය. මීනා එයාගේ පුතා පාසල නිම වෙලා ගෙදර එද්දීත් උණුසුම්ම වැළඳගෙන නිවසට පිළිගන්නවා. මේ වෙලාවටත් ඔක්සිටොසින් හෝමෝනය වර්ධනය වෙනවා. ඒ වගේම ඇය ආහාර පිළියෙල කරන විට කැමතිම සංගීතයකට සවන් දෙමින් ඉතාමත් ආදරයෙන් තමයි ආහාර පිළියෙල කරන්නේ. ඉතින් මේ වෙලාවට හෝමෝන 4ම ඇගේ මොළයේ වර්ධනය වෙනවා. ඉතින් ඇය හැමදාමත් ඉතාමත් සතුටින් තමයි එම කාර්යය නිම කරන්නේ. මේ අතරතුර මීනාගේ පුතා ඇයට කතා කරනවා පාසලේ වැඩවලට උදව් කරන්න කියලා. ඉතින් ඇය ඉතාමත් සතුටින් පුතාට උදව් කරනවා. මේ වෙලාවට ඔක්සිටොසින් හෝමෝනය විතරක් නෙමෙයි ඩෝපමීන් හෝමෝනයත් වර්ධනය වෙනවා. රාත්‍රී ආහාරය ගන්න වෙලාවට පවුලේ සියලු දෙනාම එකට තමයි රාත්‍රී ආහාරය ගන්නේ. ඒ වගේම මීනාගේ සැමියාත් පුතාත් ඇගේ ආහාරය ඉතා රසවත් බව පවසමින් ඇයව අගය කරනවා. දැන් ඔබට තේරෙනව නේද මේ වෙලාවටත් මීනාගේ මොළයේ සතුට හෝමෝන වර්ග 4ම වර්ධනය වෙනවා. මීනා නිදාගන්න කලින් හැමදාම භාවනා කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේ වෙලාවට සෙරොටොනින් හෝමෝනය මීනාගේ මොළේ වර්ධනය වෙනවා.
ඒ වගේම හැමදාම ඇය නිදාගන්න කලින් ඇය දිනපතා කරන දේවල් ගැන පුංචි සටහනක් තියන්න පුරුදු වෙලා ඉන්නවා. දවස් අවසානයේ ඇය ඇයටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ තුලිනුත් ඩෝපමීන් හෝමෝනය වර්ධනය වෙනවා. මේ නිසා හැමදාම ඇය නිින්දට යන්නේ බොහොම සතුටින්. ඇයටත් දුක හිතෙන අවස්ථා නැතුවාම නෙමෙයි. නමුත් මනසේ සිදුවෙන මේ ක්‍රියාවලිය දන්න නිසා ඇය දන්නවා කොහොමද සතුට හොයාගන්නේ කියලා. ඇය දවසේ සිදු කරන කාර්යයන් වලින් ප්‍රධාන කාර්යයන් කිහිපයක් විතරයි මෙතනදී කතා කළේ. ඇය එදිනෙදා නිවස තුළ සිදු කරන සියලුම ක්‍රියාවලීන් වලදී ඇයගේ මොළේ වර්ධනය වෙන්නේ කුමන හෝමෝනයද කියන එක ගැන අවබෝධයක් ඇයට තියෙනවා. ඔබ එදිනෙදා කරන කාර්යයන් අනුව ඔබේ කතාව මීනගේ කතාවට වඩා වෙනස් ඇති. සමහර විට ටිකක් සමාන වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් එදිනෙදා ඔබ කරන හැම කටයුත්තකදීම මොළේ නිපදවන්නේ කුමන හෝමෝනයද යන්න ගැන මීන වගේ අවබෝධයෙන් ඉන්න. එවිට ඔබ සතුට හෝන නිපදවන ක්‍රියාවලින් විතරක්ම වැඩිපුර කරાવી. මීනට වගේම ඔබටත් ඔබ එදිනෙදා කරන දේවල් වලින් සතුට හොයාගන්න මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙමනම් ඔබත් ඔබේ සතුට හොයාගන්න විදිය ගැන පුංචි කමෙන්ට් එකක් පහලින් දාලා යන්නත් අමතක කරන්න එපා. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක් කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.